ආදරණීය දුව ආදරණීය පුතා ඉලක්කම් හාස්කම් යත්තේ දැන් මම ඔබට තරමක් වෙනස් ගණිත ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරන්නේ. අපි මෙච්චර දවස් ගණක් මේ ගණිත ක්‍රියාකාරකම් කීපයක් ඉදිරිපත් කරා. අද මේක මේ සියල්ලටම වඩා වෙනස්. මෙතන මේ එක රූපයක් තියෙනවා. මෙතන নানা ප්‍රකාර රූප කිහිපයක් තියෙනවා. මම ඔබට මුලින්ම කිව්වා ඉලක්කම් අපේ මිත්‍රයෝ, ඉලක්කම් විස්මයජනකයි, ඉලක්කම් සදාකාලිකයි, ඉලක්කම් මිත්‍රශීලී කියලා. නමුත් මේ මිත්‍රයෝ මතන හැංගිලා ඉන්නේ මේ මිත්‍රයෝ. දැන් මේ හැංගිලා ඉන්න ඉලක්කම් නැමැති මිත්‍රයෝ අපි මෙන්න මේ කොටු අතරටත් මේ සලකුණු අතරටත් ගන්නට යන්නේ. ඒ සඳහා ඔබට මම එකම එක උදව්වක් කරලා තියෙන්නේ. මොකද 4 ඉලක්කමක් පමණක් මෙතන සඳහන් කරලා තියෙනවා. 4 ඉලක්කමක් පමණක්. එතකොට මේ මගේ ආදරණීය දුවලා පුතාලා මේ 4 මෙතෙන්ට ආවේ කොහොමද? මේ 4 මෙතෙන්ට ආවේ කොහොමද? මොනවද එකතු වෙලා තියෙනවා. මේ එකතු වෙච්චි මොනවද කියලා හොයාගෙන ඊට පස්සේ මෙයාට කීයද කියලා හරියට හොයාගෙන උත්තරත් ලබාගෙන සතුටු වෙන්නට කියලා මම ඉල්ලා හිටිනවා. එතකොට මේකත් ඉලක්කම් වලින් පිරෙනවා. ඔබට ලොකු සතුටක් මේ කොටසත් ඉලක්කම් වලින් පිරෙනවා. මේ හිස් කොටු ඔබගේ ඒ ආදරණීය ඉලක්කම් මිතුරන්ගෙන් පිරීලා ඔබ මේ ගණන් ටික හදලා නිවැරදි උත්තර ලබාගෙන සතුටු වෙන්නට කියලා මම ඉල්ලා හිටිනවා. ඉතින් ආදරණීය දුව පුතා ඒ අතරේම අපි තවත් ක්‍රියාකාරකමකට ලෑස්ති වෙනවා. මේ ක්‍රියාකාරකමත් හරිම විස්මයජනකයි. විස්මයජනකයි කියන්නේ විස්මයජනකයි. මේකත් හරියට කරලා සතුටු වෙන්නට කියලා මම දුවලා පුතාලගෙන් ඉතාම ආදරෙන් ඉල්ලා හිටිනවා. දැන් බලන්න මේ දුවලා පුතාලා බලන්න මේ මෙතන තියෙනවා කොටු 49ක රූපයක්. කොටු 49ක රූපයක්. ඊට එහා පැත්තේ තියෙනවා මොනවද ඉනි වගේක් එහාට ගිහිල්ලා මෙහාට ගිහිල්ලා. මේක නම් හරිම පුදුමයි. මෙතන තියෙන්නේ ආදර දුව පුතා 1 සිට 49 දක්වා ඉලක්කම් ටික. 1 සිට 49 දක්වා. මෙතන 1 තියෙනවා, මෙතන 49 තියෙනවා. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 ඒ ආදි වශයෙන් අනිත් ඉලක්කම් මේ කොටු 49ට ඇවිල්ලා. මම මේ දුවලා පුතාට කියනවා දුවේ පුතේ මේක විස්මයජනක කොටුවක්. ගණිතයේ තියෙන නිර්මලභාවය, ගණිතයේ තියෙන සත්‍යමය බව, ගණිතයේ තියෙන විද්‍යාත්මක බව, ඉලක්කම් වල තියෙන විද්‍යාත්මක බව, ඉලක්කම් වල තියෙන සත්‍යවාදී බව, ඉලක්කම් වල තියෙන මිත්‍රශීලී බව සම්පූර්ණයෙන්ම මේ කොටු 49 ඇතුලේ සඳහන් වෙනවා. දැන් මේ 7 ගුණාකාර 4ක් 1 7යි 14යි 21යි 28යි 35යි 42යි 49යි. මේ බලන්න පුතා ආදර දුව පුතා මේකේ එකේ ඉලක්කම මෙතනින් පටන්ගෙන ඊට පස්සේ දෙකේ ඉලක්කම ගිහිල්ලා තියෙන තැන 1 2 ඊට පස්සේ මේ හැඩයට හිස් කොටු පිරিলা තියෙනවා 2 3 4 මේ බලන්න 5 ඇවිල්ලා තියෙන 5 6 7 මේ 8 මෙන්න මේකයි මම මේ දුවලා පුතාලට කියන්නේ මේකේ 7 ගුණාකාරවලදී ඊළඟ සංඛ්‍යාව ඊළඟ ඉලක්කම ඒ ගුණාකාරයට ඉහළින් පිහිටන්නේ. පිහිටලා මේ පැත්තට හිස් කොටු පිරෙනවා 8 9 10 ඊට පස්සේ 11 මෙන්න 11 පුතන මේ හැම ඉලක්කමක්ම හරි විද්‍යාත්මක විදියට මේ රේඛාවල් ඔස්සේ මේ ඉලක්කම් පිටර තියෙන්නේ. මම ඔබට ආරාධනා කරනවා ඉතාමත්ම හොඳින් මේ ඉලක්කම් රටාව හදාරලා මේ ඉලක්කම් මොනතරම් විස්මිත ආකාරයට පිටලා තියෙනවද කියලා බලන්න. 2 3 4
මේ 5 6 ඊට පස්සේ 7 ගුණාකාරයක් 8 මෙතෙන්ට ආවා 7 ගුණාකාරයක් 7 හතරක් එක 7යි ඊට පස්සේ ඉහළ ඉලක්කම මෙන්න මෙතෙන්ට ආවා 8 9 10 මේ බලන්න 11 ආපු තැන 11 12 මෙන්න 13 14 ගුණාකාරයට පස්සේ සංඛ්‍යාව ඉහළට ගියා 15 16 17 18 19ට පස්සේ අර කලින් රටාවටම 20 ඉලක්කම මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ 21 අර රටාවටම එහෙම ඇවිල්ලා තියෙනවා. මෙන්න 21 ගුණාකාරයක් 22 ඊට ඉහළ ඉලක්කම මේ බලන්න 22 23 24 25 26 27 කියලා මේ පේළියම සම්පූර්ණ වුණා. ඉස්තැන් ඊළඟට 28 ගුණාකාරයක් මෙන්න 29 ආපු තැන මේ බලන්න විද්‍යාත්මකව 30 මෙතෙන්ට ආවා. ඊට පස්සේ ඒ කලින් අර හැදුවා වගේම 31 බලන්න මෙතෙන්ට හරීම ගණිත රූපයක් ඇතුව 31 මෙතෙන්ට ආවා. 31 32 33 34 35 කියන්නේ 7 ගුණාකාරයක් 36 බලන්න මෙතෙන්ට ආවා 37 මෙන්න 38 ඊට පස්සේ අර රේඛා පිළිතීම 100% නිවර්ති කරමින් 38 මෙතෙන්ට ආවා ඊට පස්සේ 39 හිස්කොටුව තිබුණා මෙන්න ඊට පස්සේ 40 ගියා 40 41 42 42 කියන්නේ 7 ගුණාකාරයක් මෙන්න ඉහිලින් පිටුව 43 44 45 මෙන්න 46 47 48 මෙන්න 49 අවසාන ඉලක්කම මේක නම් හරිම විශ්මිතයි මේකේ අනෙක් පුදුමය තමයි ආදර දුව පුතා මේ ඉලක්කම් මේ පැත්තෙන් ඉඳලා මෙහාට එකතු කරත් මෙහෙම එකතු කරත් මෙහෙම එකතු කරත් මෙහෙම එකතු කරත් මෙහෙම එකතු කරත් මේ අතට එකතු කරත් මේ විදිහට එක්ස් අකුරේ හැඩයට එකතු කරත් අනිත් පැත්තෙන් මෙහෙම එකතු කරත් උත්තරය 175යි මේ ඉලක්කම් එකතු කරාම කොයි පැත්තට එකතු කරත් ඒ එන උත්තරේ තමයි 175 ඔබ මේක දිහා හරිම විමර්ශනශීලීව බලන්න මේ ඉලක්කම් රටාව මොනතරම් විස්මයජනක විදිහට යෙදලා තියෙනවද එකක්වත් වැරදි විදිහට නෑ 100% තර්කානුකූලයි විද්‍යාත්මකයි සදාකාලිකයි මිත්‍රශීලී ඊළඟට පුතේ මම ඔයාලට කියන්න ඕනේ මම මේ ගණිත මේ 7 ගුණාකාර සහිත මේ ගණිත රටාව හදලා මට හිතුණා මේකේ තවත් ලොකු විද්‍යාත්මක සත්‍යයක් සදාකාලික සත්‍යයක් තියෙයි බලන්න ඕනේ මේක ඇත්තද කියලා මෙන්න මම එකේ ඉලක්කම තියෙන තැන පටන් ගත්තා එකේ ඉලක්කම තියෙන තැනින් පටන් ගත්තා එක මෙන්න දෙකට ගැහුවා රේඛාවක් 3 4 5 6 7 8 9 10 කියලා මේ ඉලක්කම් පිළිටපු තැන හැබැයි හරි ඔබටත් මම ආරාධනා කරන මේ ක්‍රියාකාරකම් කරන්න කියලා ඒ ක්‍රියාකාරකම් කරනකොට ඔබ හැම විටම මේ ඉලක්කම් තියෙන කොටුවල මැදින් තමයි තිතක් තියාගන්නේ මැදින් තිතක් තියාගෙන ඒ තිත තමයි දැන් පළවෙනි කොටුව එකේ ඉලක්කම මේ කොටුවේ එක ළඟ මෙතන තිත තියෙනවා මේ තිත ඊට පස්සේ දෙකේ ඉලක්කම තිබ්බ කොටුවේ තිතට මෙහෙම සම්බන්ධ කරන බය නැතුව දෙක ඊට පස්සේ 3 4 කියලා මෙතෙන් දෙනවා මෙතන මැද තියෙනවා ඊට පස්සේ මෙහෙම යනවා 5 6 7 8 9 10 11 12 ඊට පස්සේ 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 39 40 41 42 43 44 45 ඊට පස්සේ 46
47 48 49 මේ විදිහට තනි රේඛාවකින් සම්බන්ධ කරන්න හරිම විස්මයජනක රූපයක් ඔබට දකින්නට ලැබේ. මේකත් සදාකාලික සත්‍යයක්, සදාකාලික නිර්මල නිත්‍ය දෙයක්. දැන් මම ඔබට කියනවා මේ රූපෙ දිහා පොඩ්ඩක් බලන්න කියලා. මේ බලන්න මේ මුල්ලේ මේ විදිහට ත්‍රිකෝණයක් ආවා. මේ මුල්ලෙත් ඒ විදිහටම ත්‍රිකෝණයක් ආවා. මෙතන මේ හැඩේ ඇති ත්‍රිකෝණයක් ආවා. මේ බලන්න මේ වාගේ හැඩේ ඇති ත්‍රිකෝණයක් ආවා. මේ පැත්තට මේ රේඛා දෙක ආවා. මේ පැත්තට මේ රේඛා දෙක ආවා. 1 2 3යි. ඒ විදිහටම මෙහෙත් 1 2 3යි. 3ට පස්සේ ඉරි කෑල්ල, 3ට පස්සේ ඉරි කෑල්ල, ඊට පස්සේ පොඩි වද එකක්, මෙන්න පොඩි වද එකක්, මෙහෙම හැඩේ තියෙන මෙතන තිබ්බා වගේම මෙතන තිබ්බා වගේම මේ හැම තැනකම මේ ගණිත රටාව කියනවා. මේක විද්‍යාඥයෙක් වෙන්න ඉන්නවා නම්, ගණිතයේ සම්බන්ධව තව ඉහළට ඉගෙන ගන්න ඉන්නවා නම් මේ ගණිත කර්මය මේක හැදුවා වගේම මේ වාගේ අභ්‍යාසිකුත් කරලා හොඳ රේඛා, ගණිත රේඛා සටහනක් ලබා ගන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.